මේ ලෝකේ කිසිම දෙයක් නැහැ 100%ක් හරි දේවල්. අපි දකිනවා සමහර කොටසකගේ අනවශ්‍ය ලෙස කලබල වීමක්. මේ රජයේ රෝහල් දාමය සහ එහි සිටින වෛද්‍යවරු සංඛ්‍යාව මේ රටේ සිටින සමස්ත ජනතාවට ඇත්තටම ප්‍රමාණවත් නැහැ. මේක ගැටලුවක් වෙන දේ තමයි යම් කිසි පුද්ගලයෙක්ට නැත්නම් එක මිනිස්සෙක්ට බලන්න පුළුවන් ලෙඩුන්ගේ සීමාවක් තියෙනවා. මෙන්න මෙතන තමයි අපේ සෞඛ්‍ය අංශය බොහෝ දුරට ෆේල් වෙන්නේ ඩෙන්ගු සම්බන්ධයෙන්. මොකද නැත්නම් ඩෙන්ගු වලද කියන දෙයක් තමයි ඩෙන්ගු රෝගය නිසා කිසිම රෝගියෙක් කිසිම දවසක මිය යන්න බෑ කියන එක. ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාව තුළ තියෙන යම් සාමාන්‍ය පිළිගැනීමක් තමයි ඩෙන්ගු රෝගයෙන් කිසිම රෝගියෙක් කිසිම දවසක මිය යන්න බෑ කියන එක. ඒ කියන්නේ ඩෙන්ගු රෝගියෙක් මිය යනවා නම් එතන මොනවා හරි අඩුවක් සිදු වෙලා තියෙනවා කියන එක. ඉතින් මේකට ඒත් අපි දන්නවා ලංකාව තුළ විතරක් නෙවෙයි ලෝකේ ඕනම තැනකුණත් මේ අඩුපාඩුව සිද්ධ වෙනවා කියලා. හැබැයි ලංකාව තුළ මේ අඩුපාඩුව සිද්ධ වෙන ප්‍රධානම හේතුව එකම හේතුව නෙවෙයි. ප්‍රධානම හේතුව තමයි මේ සේවය සැපයීමට ඒකට තියෙන ලෝඩ් එක අතර තියෙන නොගැලපීම. ඒකට හේතුව තමයි ඩෙන්ගු කියන නම දැනගත්ත ගමන් අනවශ්‍ය ලෙස කලබල වෙලා හැම රෝගියාම එහෙම නැත්නම් හැම රෝගියාගේම දෙමාපියන්ම ගිහිල්ලා රෝගියාව රෝහලේ නවත්තන්න උත්සාහ. ඉතින් මේ තියෙන ඩෙන්ගු රෝගය සඳහා ප්‍රතිකාර කිරීම සඳහා තියෙන සීමිත අවකාශය ඒ සඳහා අවශ්‍යම නැත්නම් සුදුසුම රෝගීන්ට පමණක් හිමි වෙනවා නම් ඒ රෝගීන් වඩා නිවැරදිව මොනිටර් කිරීමේ හැකියාවක් ඒ අදාළ අංශවල තියෙන සේවකයන්ට නැත්නම් සෞඛ්‍ය වෘත්තකයන්ට ලැබෙනවා. ඩෙන්ගු කියන නම ඇහුණ ගමන් දුවලා ගිහිල්ලා ලෙඩාව හොස්පිටල් එකක ගාල් කරන්න හදන්න එපා. ඔබේ පවුලේ වෛද්‍යවරයෙක් ඉන්නවා නම් පවුලේ වෛද්‍යවරයා ලෙස තෝරාගන්නේ ඔබ විශ්වාස කරන සුසුකම්ලත් පුද්ගලයෙක්. ඉතින් ඒ පුද්ගලයාත් සමග ඒ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරලා පුළුවන් මට්ටම දක්වා නිවසේදී ඒ අවශ්‍ය මොනිටරින් එක කරන්න. හැබැයි මෙතනදිත් මතක තියාගන්න සිද්ධ වෙන්න ඕන දේ මොකක්ද කියන එක හරියට ඔලුවට දාගන්න. පෙතිවලට කරල් වලට කරන්න දෙයක් නැහැ. වෙන්න ඕන දේ තමයි දවසට එක්වරක් හෝ දවසට දෙවරක් වෛද්‍යවරයා විසින් රෝගියාව බැලීම. ඒ අවශ්‍ය අවස්ථාවලදී අවශ්‍යතාවය අනුව ප්‍රධාන වශයෙන් ෆුල් බ්ලඩ් කවුන්ට්, හැබැයි ඇතැම් අවස්ථාවලදී ඊට අමතරව ඒ කියන්නේ STLT වගේ පරීක්ෂණ, ඒ වගේම රෝගය කන්ෆර්ම් කරගන්න ඩෙන්ගු ඇන්ටිජන් හරි ඩෙන්ගු ඇන්ටිබොඩි කියන පරීක්ෂණ සිද්ධ කරන්න අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ දේවල් සිද්ධ කරලා වෛද්‍යවරයා රෝගියා පරීක්ෂා කිරීම තමයි වැදගත් වෙන්නේ. පහු සමරයිස් කරොත් එහෙම මතක තියාගන්න වඩා වැදගත්ම වන්නේ රෝගය පැතරීම වැළැක්වීම. දෙවැනි එක ඩෙන්ගු රෝගය හැදුනට පස්සේ ඒකට ප්‍රතිකාරයක් නැහැ. කරන්න තියෙන එකම දේ තමයි ඩෙන්ගු රෝගය මොනිටර් කරන එක. මොනිටර් කරලා සංකුලතා ඇතිවීමට ප්‍රථම ඒවා හඳුනාගෙන ඒවා ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය ප්‍රතිකාර කිරීම. පරිදිලා හරි සංකුලතා ඇති වුණොත් ඒවට ප්‍රතිකාර කිරීම පමණයි කරන්න තියෙන්නේ. ඒ වගේම අපිට තියෙන එක් ප්‍රධාන ගැටලුවක් තමයි අනවශ්‍ය ලෙස රෝහල් වාට්ටු ඕවර්ලෝඩ් වීම. මේක වළක්ව ගන්න පුළුවන් සේෆ් සීමාව දක්වා. ඒ කියන්නේ ආරක්ෂාකාරීව නිවසේදී රෝගියා මොනිටර් කර හැකි මට්ටම දක්වා නිවසේදී රෝගියාට ප්‍රතිකාර කිරීමෙන් අනවශ්‍ය ලෙස කලබල වෙලා රෝගියා වාට්ටුවට ඇතුළත් කිරීම අවම කරගන්න පුළුවන් නම් අපිට මේකට පිළියමක් යොදන්න පුළුවන්. ඊළඟ කාරණය තමයි ඔබ නිවසේ සිට හෝ රෝහලේ හෝ ඩෙන්ගු රෝගියෙකු බලා ගන්නවා නම් මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ වෛද්‍යවරයා හෝ ඒ අදාළ සුසුකම්ලත් සෞඛ්‍ය සේවිකාවක් රෝගියාව පරීක්ෂා කිරීමයි. එහෙම නැතුව පෙති හරි කරල් වලට හරි කරන්න පුළුවන් දෙයක් නැහැ කියන එක හොඳට මතක තියාගන්න. සේලයින් කියන්නේ ඉතා ප්‍රවේශමෙන් භාවිතා කළ යුතු ඖෂධයක්. අවශ්‍ය වෙලාවේදී අවශ්‍ය ප්‍රමාණයට පමණක් දිය යුතු දෙයක්. ඒ නිසා සේලයින් දුන්නේ නැහැ කියලාත් බොරුවට කෑ ගහන කී හෝ වාද විවාද වලට පැටලෙන එකේ තේරුමක් නැහැ. හැබැයි මතක තියාගන්න ඔබ වැරදිලා හරි ඩෙන්ගු රෝගියෙක් නිවසේදී මොනිටර් කරනවා නම් රෝගියා රෝහලට යා යුතු වන්නේ සංකුලතා ඇති වුණාට පසු නොවේයි. සංකුලතා ඇතිවන මූලික ලක්ෂණ ඇතිවීමේදී කියන එක හොඳට මතක තියාගන්න. ඉතින් මේ දැනුම ඇතුව තමයි ඔබ වැරදිලා හරි රෝගියෙක් නිවසේදී තියාගන්න ඕන. රෝගියාට අමාරු වුණාට පස්සේ හොස්පිටල් එකේ ගිහිල්ලා වැඩක් නැහැ. අපි අදාළ මොනිටරින් එක අදාළ රුධිර පරීක්ෂණ කරලා සංකුලතා ඇති වෙන්න පටන් ගන්න අවස්ථාවේදී එහෙම නැත්නම් සංකුලතා ඇතිවන මූලික ලක්ෂණ පහළ වීමේදීම රෝගියා ඇතුළත් කිරීම වැදගත් වෙනවා.